ඔයාලව සාදරයෙන් පිළිගන්නවා කිට්ටුමඩ YouTube channel එකට. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකකින් අරන් ආවේ මෙන්න මේ කොහොමද සුවි වලට් එකක් හදාගන්න විදිය තමයි මේ වීඩියෝ එක මම ඔයාලට කලින් වීඩියෝ එකකින් අරන් ආවේ. ඉතින් මේ වීඩියෝ එක අරන් එන්න හේතුව තමයි අපි කරපු AirDrop එකකට දැන් තියෙනවා මෙන්න මේ සුවි වලට් එක කනෙක්ට් කරන්න කියලා. ඉතින් ඔය AirDrop එක තමයි SIT AirDrop එක. ඉතින් SIT AirDrop එක හැමෝටම වෙනවා මේගොල්ලන් coin ටික claim කරගන්න නම් අපිට සුවි වලට් එකක් කනෙක්ට් කරගන්න වෙනවා. ඉතින් මම ඔයාලට මෙන්න මේ දැන් වීඩියෝ එකකින් සුවි වලට් එකක් ඔයගොල්ලෝ තාම ක්‍රියේට් කරලා නැත්නම් ඔයාලා මේ වීඩියෝ වල මේ වලට් එකක් හදාගන්න පුළුවන්. මම දැන් බලමු කොහොමද මේ හදාගත්තු වලට් එක අපි කොහොමද බලමු මේකට කනෙක්ට් කරගන්නේ. හරි මම ඔයාලට මම මේකේ මේ ඔයාලට කලින් ආපු AirDrop එක අප්ඩේට් එක තමයි අරන් එන්නේ මේ SIT AirDrop එකේ දැන් කොහොමද මේගොල්ලෝ ඇවිල්ලා තියෙන මේකේ අපිට Telegram වලට එකයි සුවි වලට් එකයි කනෙක්ට් කරගන්න ඇවිල්ලා තියෙනවා. අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට මේක ඕපන් කරගත්තට පස්සේ මේ වගේ පෙමක් තියෙන ලොකේෂන් ඔන් කරාට පස්සේ ඔයාලා ඉන්න තැන මේ මැප් එකක් වගේ විදිහට බලා ගන්න පුළුවන්. මම දැන් මෙන්න මෙතන AirDrop කියන තැනට යනවා. ඉතින් ඔයාලා AirDrop කියන තැනට පස්සේ ඔයාලා මේ point කියන පැත්තට ගියාට පස්සේ ඔයාගේ point තියෙන point ප්‍රමාණය බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ point ප්‍රමාණයක් තමයි. ඉතින් ඔයාලා මේක ඒකට eligible නම් බලා ගන්න පුළුවන් වගේ point ප්‍රමාණය. ඉතින් මේක eligible වෙන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මේ ටිකක් තමයි මේකේ achievement එකක් තිබ්බ ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. මම ඔයාලට කලින් group එකේ දැම්ම ඔයාලට මෙන්න මේ ඒකට eligible වෙන්න මෙන්න ටික තමයි complete කරගන්න ඕනේ කියලා. හරි අපි දැන් කොහොමද බලමු මේකේ withdraw කරගන්න option එක ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන check your AirDrop කියලා මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලන්න ගිහලා බලමු. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් your dashboard එක තියෙන මෙතන. මම මෙන්න මේ your dashboard කියන එකට යනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී අපිට option දෙකක් ඇවිල්ලා තියෙනවා. මේකෙදි කරන්න තියෙන අපි මුලින්ම මේක Telegram එකෙන් login වෙන්න ඕන. ඊට පස්සේ අපිට මේකේ Swift wallet එක connect කරගන්න ඕන. ඉතින් අපිට මේ තියෙන විදිහට Swift wallet එක මෙතනදී මේක විදිහට connect කරගන්න බෑ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකේ ඔයාලට මෙන්න මෙතන තියෙන මෙයාලගේ මේ dashboard link එක තියෙනවා. ඒ link එක අරගෙන අපි යන්න ඕන. මෙයාලගේ ඊට පස්සේ මේ Swift wallet එකට මීට කලින් වීඩියෝ මම ඔයාලට දැම්ම කොහොමද Swift wallet එකක් හදාගන්න කියලා. ඔයාලා තාම wallet එකක් හදාගන්න නැත්නම් ඔයාලට මේ වීඩියෝ වල wallet එකක් හදාගන්න පුළුවන්. මම දැන් මේක open කරගන්නවා. ඊට පස්සේ මෙතන open browser එක දැන් මම මේක දැන් continue කරගෙන මම අපේ නිකන් normal Chrome browser එක open කරගන්න මේකේ dashboard link එක මම copy කරගන්න. හරි ඔයාලට බලන්න පුළුවන් දැන් Chrome browser එකට මගේ මේක ආවා. ඊට පස්සේ මම කරන්නේ මෙතනදී මේ link එක මම මෙතනදී copy කරගන්නවා. ඒ link එක copy කරගෙන මම යනවා මෙතනින් ඊට පස්සේ හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මම මෙතන download කරගෙන Swift wallet එක හදාගෙන තියෙන්නේ. මම දැන් Swift wallet එකට යනවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ විදිහට Swift wallet එක open වෙනවා. ඊට පස්සේ මම මෙතනදී මේ apps වල පල්ලෙහාට වෙන බලා ගන්න පුළුවන් මෙතන මේ apps කියලා තියෙනවා. මම apps කියන එකට යනවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න මෙතන search URL enter තියෙනවා. මම මෙතනට ගිහිල්ලා ඔයාලා ඒ copy කරන් ආපු link එක දෙන්න. ඊට පස්සේ මම මෙතන ඒක මේ වෙනස් කරගන්න search කරගන්නවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙන අර dashboard එකම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ අර අතන පෙන්නපු dashboard එක මෙතන load වෙනවා. මම මුලින්ම මේ Telegram කියන තැන touch කරගන්නවා. හරි මෙතන ඊට පස්සේ කියන මෙතන open Telegram කියලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා ඊට පස්සේ. හරි ඉතින් මෙතනදී ඔන්න login එකක් මෙතනදී කරනවා. මම මේක දැන් start කරගන්නවා. ඊට පස්සේ මේ login කියන එකට touch කරගන්නවා. ඊට පස්සේ වර view successful authorized site and site වෙන කියලා කරලා තියෙනවා. ඊට පස්සේ බලමු අපි ආයි මේ site එකට ගිහිල්ලා ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපේ account එක මෙතනදී මේක connect ලා තියෙනවා. ඊට පස්සේ අපි මේක connect කර ගන්න ඕනේ. ඔයාලා බලා ගන්න පුළුවන් දැන් අපේ ඇතට මේක connect ලා තියෙනවා. අපි ඊළඟට connect කර ගන්න ඕනේ මෙන්න මේ Swift wallet එක. ඉතින් මම දැන් මෙතනදී මේ connect your Swift wallet කියන එක touch කර ගන්න. ඊට පස්සේ දැන් මෙතන මම Swift wallet එකේ ඇතුළේ මේ ඉන්නේ. ඔයාලට මෙන්න මේ Swift wallet කියන තැන touch කර ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ address එක මේ confirm එකක් කියලා මම මේක connect කර ගන්නවා. ඊට පස්සේ ඔයාගේ මේ වගේ ඇවිල්ලා මේක confirm එකක් කියලා නෝ මේක confirm කර ගන්නවා. ඊට පස්සේ මේ වගේ sign in එකක් කියලා නෝ ඔයාලට මේක sign in කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා බලන්න successful link Swift wallet කියලා බලන්න. ඉතින් ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඔන්න SIT AirDrop එකට අපේ Telegram එකත් connect කරගෙන ඊට පස්සේ Swift wallet එකත් connect කරගත්තා. ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේක මේ හරි ඔයාලට මේ විදිහට තමයි මේක connect කරගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි මේ ටික විතරයි කරගන්න වෙන්නේ. මම ඉතින් ගිහිල්ලා පෙන්නන්නම් ආයෙත් මගේ Telegram එකට ඊළඟ SIT AirDrop එක open කරගත්තොත් එහෙම ඊට පස්සේ අපිට මේක මම මේක දැන් back කරනවා මේ cut කරලා එකත් බලන්න කරගෙන ඔයාලට වෙන මෙතන exchange option එකක් තියෙනවා open වෙන්න. ඉතින් අපි ඔයාලට ඉතින් මේ exchange කියන option එක open වුණාට පස්සේ අපිට පුළුවන් අපේ මේ ඔයාලා list කරන exchange එකට withdraw කරගන්න. ඉතින් මම මේ update එක ඔයාලට දාන්නම්. ඔයාලා දැල්ලා මේ ටික අනිවාර්යෙන් මෙන්න මෙයාලගේ site එකට ගිහිල්ලා අපි AirDrop එක කරපු Telegram එකයි ඊට පස්සේ අපි සුන් එක හල්තෙන්
හරි නැත්නම් ඔයාලා ළඟ තියෙන මේ සුවියල් වට්ටයක් හරි මේකට කනෙක්ට් කරගන්න තියෙන්නේ. එහෙනම් මේ විදිහට මේක කරගන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.